අයිබෝන් අද අපි ඇවිල්ලා තියෙන්නේ තවත් සපත්තු ජෝඩුවක් එක්ක. අද අපි ගෙනල්ලා තියෙන්නේ Nike shoe pair එකක්. මේක තමයි සාමාන්‍ය ඔයගොල්ලන්ට Nike ඕනම ගොඩක් කොමන් සපත්තු හම්බෙන්නේ මේ වගේ තැඹිලි පාට Nike box එකක. අද මොකද්ද මේ අලුතෙන් ගෙනල්ලා තියෙන සපත්තු ජෝඩුව? අලුත් කොට අලුත්ම නෑ. මේක මම ටිකක් පාවිච්චි කරපු සපත්තු ජෝඩුවක්. මේකට කියන්නේ Nike Dunk කියලා. මේක ඇවිල්ලා මංගාව තියෙන්නේ Nike Dunk high එකක්. මේක තියෙනවා Nike Dunk Low කියලා එකක්. Low එක තමයි ටිකක් ප්‍රසිද්ධ මේකේ. හරි Nike Dunk ගැන කතා කරනකොට අපිට යන්න යන 1985ට. 1985 දී Peter Moore අපි මේ නම ගැන කලින් කතා කරලා තියෙනවා. මම Jordan 1 ගැන කතා කරද්දිත් කතා කරා මේක ඩිසයින් කරේ Peter Moore කියන ඩිසයිනර් කියලා. මේ Nike Dunk එකත් එයාගේම නිර්මාණයක්. ඇත්තරම ඔයගොල්ලෝ මේක අරන් බැලුවොත් ලොකු වෙනසක් නෑ මේ සපත්තු දෙකේ. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. මම මේක දැන් එළියට ගන්නවා. ගා මේ පැන්ඩා කියන කලර් එකෙන් තමයි තියෙන්නේ. Dunk Low පැන්ඩා එක නම් ලොකු ඉල්ලුමක් තිබුණා ඒ කාලේ. දැන් ඒක ටිකක් අඩු වෙලා. ඒ දවස්වල ලොකු ඉල්ලුමක් තිබ්බ රීටේල් ප්‍රයිස් එක වගේ 3-4 ගුණයකට ඒක ගියා. ඔයාලට පේනවා මේක මම හොඳට දාපු සපත්තු ජෝඩුවක්. මේ තියෙන්නේ Nike Dunk එක. අපි දැන් Nike Jordan 1 එකත් එක්ක අපි පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමු. මොකද මේ දෙකම ගොඩක් දුරට එක වගේ. මංගාව මගේ Jordan 1 එකකුත් තියෙනවා. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු Jordan 1 එක. අපි බලමු මොකද්ද මේකේ වෙනස කියලා. දැන් ඉස්සරහෙන් බැලුවාම මේ එකම හැඩේ වගේ තමයි පේන්නේ. Jordan 1 එක චූට්ටක් උසයි. මේ Dunk high එක එච්චරටම උසක් පේන්නන්නේ නැහැ. පොඩි මිටි ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට අපි මේක පැත්තෙන් බැලුවොත් මෙතන side panel එක. මේකේ මෙහෙම swoosh එක පේන්නේ නැති විදිහට පොඩ්ඩක් අර swoosh එක මැද්දෙන් ගිහිල්ලා තියෙනවා මේ side panel එක. හැබැයි අපි Jordan 1 එකට එනකොට ඒක එහෙම වෙන්නේ නැහැ. ඔයගලන්ට swoosh එක Nike swoosh කියලා අපි මේකට කියන්නේ. ඒක හොඳට කැපී පේන විදිහට තියෙනවා. අර side panel එකෙන් ඒකට disturb වීමක් වෙලා නැහැ. ඊට පස්සේ පිටිපස්සේ ගත්තාම පිටිපස්සත් ලොකු වෙනසක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ පොඩ්ඩක් මැහුම් පාරවල් 3ක් විතර ගිහින් තියෙනවා. මේකේ මැහුම් පාරවල් 1යි 2ක් ගිහින් තියෙනවා. හරි. ඕක තමයි ඉතින් ප්‍රධාන වෙනස්කම් තියෙන්නේ. ආයේ ඉතින් ඔයගලන්ට මේ සෝල් එකේ බලපුවාම මේකේ මිඩ් සෝල් එක පොඩ්ඩක් අර හැඩයක් එක්ක ගිහින් තියෙන්නේ. මේකේ මිඩ් සෝල් එකේ එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. මේකේ අර සෝල් එක රතු පාට තියෙනවා. මිඩ් සෝල් එක සුදු පාටයි. එනවාට දැන් මේකේ ඔයාලට පොඩ්ඩක් මේ මිඩ් සෝල් එක බැලුවොත් පොඩ්ඩක් මෙහෙම ඇතුලෙන් කැපිලා ගිහිල්ලා තියෙන්නේ සෝල් එකට සාපේක්ෂව. අනිත් වෙනස තමයි මේ Nike එකේ Air Jordan එකේ ඇතුලේ Air unit එකක් තියෙනවා. ඒක මට මෙතන පෙන්වන්න විදියක් නැහැ. සපත්තුව කපලා බලලා තමයි ඒව පෙන්වන්න වෙන්නේ. මේ Dunk එකේ Air unit එක ඇතුලේ දාලා නැහැ. ඔය වගේ දේවල් තමයි තියෙන්නේ වෙනස්කම්. හරි. අපි මේක පොඩ්ඩක් අයින් කරගමු. ආයේ අපි Dunk එකට එමු. Peter Moore මේක 1985 ඩිසයින් කරාම මෙයා මේකට කැම්පේන් එකක් කරනවා. මෙයා ඇමරිකාවේ තියෙන යුනිවර්සිටිස් 7ක් තෝරගෙන ඉවර වෙලා ඒගොල්ලන්ට වෙන වෙනම කලර්ස් වලින් මේ වගේ ඩන්ක්ස් හදනවා. ඇත්තටම මුලින්ම රිලීස් වුණේ Dunk high එක. පසු කාලීනව Dunk Low එක එනවා. Dunk Low එක ගොඩක් ජනප්‍රිය කියලා මම ඔයගොල්ලන්ට කලින් කිව්වා. මෙලකට මේක පටන් ගත්තේ Dunk high එකේ. මේ යුනිවර්සිටිස් තමයි Michigan, Kentucky, Syracuse, St. John's, Georgetown සහ Arizona. තව මොකද්ද Iowa. ඔය ටික තමයි මෙයා මුලින්ම තෝරගත්තේ මේක රිලීස් කරන්න. මේ යුනිවර්සිටිස් 7 තෝරගෙන එයා කරපු කැම්පේන් එකට නමක් දැම්මා. ඒ නම තමයි Be True to Yourself. ඒ කැම්පේන් එක යටතේ තමයි මෙයා මේ යුනිවර්සිටිස් 7ට වෙන වෙනම කලර් වේස් වලින් Nike Dunk එක ලෝකෙට රිලීස් කරේ. Jordan 1 එකත් එක්කම සමකාලීනව මේක රිලීස් වීම නිසා මේක පොඩ්ඩක් පසුබෑමකට ලක් වුණා සේල්ස් වලදී. මොකද Jordan 1 එක තමයි ඒ කාලේ මාකට් එක ඩොමිනේට් කරන් හිටියේ. Dunk වලට ලොකු තැනක් හම්බ වුණේ නැහැ. ඊට පස්සේ මේක ටික කාලයක් යනකොට නිකම් මේ සේල් එකට දාලා විකුණන තත්ත්වයට Nike සමාගමට පත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේ තත්ත්වයකට මේක ඉල්ලුම අඩු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ 1998 මේගොල්ලෝ නැවතත් මේක කරලියට ගේනවා අර කලර් වේස් 7ෙන්ම රීරිලීස් එකක් විදිහට.
ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ ඒ කාලේ නොහිතපු විදිහට මේක ප්‍රසිද්ධ වුණා ස්කේට් බෝඩින් කල්චර් එක ඇතුලේ. ස්කේට් බෝඩර්ස්ලා ගොඩක් මේ සපත්තුව ගන්න පෙළඹෙනවා. හේතුව ඇවිල්ලා මේක ගොඩක් හොඳ ක්වොලිටි ෂූ එකක්. ඒගොල්ලන්ට අර ස්කේට් බෝඩින් වගේ ඇක්ටිවිටි එකක් කරනකොට අර පහසුව තියෙන්නත් ඕනේ. ඒ වගේ මේක ඩියුරබල් වෙන්නත් ඕනේ. ඒ කාලේ මේක හොඳ ඩියුරබල් ෂූ එකක් විදිහට තිබිලා තියෙනවා. දැන් හැබැයි අපි බැලුවොත් දැන් මම කලින් ඕගොල්ලන්ට ජෝඩන් 1 එක පෙන්නුවා. දැන් මේ ජෝඩන් 1 එකත් එක්ක මේක කම්පෙයාර් කරද්දී නම් මට ලොකු වෙනසක් තේරෙනවා. මේකේ ලෙදර් එක ඇත්තටම මේ අර ෆෝ ලෙදර් කියන්නේ FAUX අන්න ඒ කියන්නේ ඇත්ත ලෙදර් එකක් නෙමෙයි. මේක පාවිච්චි කරලා තියෙන රෙක්සින් එකක් වගේ එකක්. මේ ජෝඩන් 1 එකත් එක්ක අපි සසඳලා බලනකොට මේකේ හොඳ ලෙදර් එකක් තියෙනවා. සාපේක්ෂව මේකේ තියෙන ලෙදර් එක එච්චරටම හොඳ නෑ. එම කියන්නේ ඒක නරකයි කියනවා නෙමෙයි. ඒක එච්චරටම හොඳ නෑ කියලා මේ මට පාවිච්චි කරනකොට තේරුණා. ඒක අතුරු කතාවක්. අපි නැවත මාතෘකාවට ආවත් ඊට පස්සේ 2000 මුල කාලේ වෙනකොට දැන් මේක ගොඩක් ප්‍රචලිත වෙනවා ස්කේට් බෝඩර්ස්ලා අතර. ඒකත් එක්කම මේගොල්ලෝ ඊට පස්සේ හඳුන්වා දෙනවා මේක ස්කේට් බෝඩර්ස්ලා අතර තවත් ප්‍රචලිත කරන්න හිතාගෙන Nike SB Dunk කියලා. SB කියන එකෙන් කියන්නේ ස්කේට් බෝඩි. ස්කේට් බෝඩර්ස්ලාට වෙනම ෂූ එකක් රිලීස් කරනවා SB Dunk කියලා. SB Dunk ඇත්තටම මේ normal dunk එකට වැඩිය quality එකෙන් හොඳයි. ඒක ගානත් සාපේක්ෂව ටිකක් වැඩි. SB Dunk එක ගැන අපි කතා කරනකොට 2003 ඉඳලා 2005 වෙනකම් මේගොල්ලෝ SB Dunk City Pack කියන කැම්පේන් එක දියත් කරනවා මේක තවදුරටත් ස්කේට් බෝඩර්ස්ලා අතර ප්‍රචලිත කරන්න. මෙතකොට මේගොල්ලෝ ලෝකල් ආටිස්ලා 4 දෙනෙක් තෝරගන්නවා නගර 4කින් ඒගොල්ලන්ට දෙනවා ඕගොල්ලෝ මේක ඕගොල්ලන්ට කැමති විදිහට ඩිසයින් කරන්න කියලා. ඒ නගර 4 තමයි ලන්ඩන්, පැරිස්, ටෝකියෝ සහ නිව්යෝර්ක්. ඇත්තටම දැන් මේ වගේ රිලීස් කරපු සපත්තු අද වෙනකොට සමහර ඒවා ඩොලර්ස් 50,000 දක්වා වගේ ඉහළ ගණන් වලට ගිහින් තියෙනවා. සමහරට ඊටත් වැඩි. ඒ වගේ ලොකු ඉල්ලුමක් ඇති වුණා Nike Dunk වලට ඒ කාලේ ඇතුළත. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ SB Dunk ගැන. හරිද? SB Dunk එකක් මම ගා මේ අවස්ථාවේ නෑ. මට හම්බ වුණොත් මම ඔයගලන්ට එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ normal Dunk high එකක්. එතකොට ඕක තමයි Nike Dunk කපා වස්තුව. අපි එහෙනම් මේක පොඩ්ඩක් දාගෙනත් බලමු. මේක දාගත්තාම මේ වගේ තමයි පේන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේක පොඩ්ඩක් ක්‍රීස් වීමකට ලක් වෙලා තියෙනවා. මේකේ ලෙදර් එකේ ක්වොලිටි එකේ අඩුකම තමයි ඒකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේක පැත්තෙන් පේන්නේ මේ වගේ. ජෝඩන් එක තරම්ම කම්ෆර්ටබල් නැති වුණාට ගොඩක් කම්ෆර්ටබල් කියන්න පුළුවන්. මේක පිටිපස්සෙන් මෙහෙම බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක හොඳ සපත්තු ජෝඩුවක්. මේක සාමාන්‍යයෙන් ඩොලර් 100ට අඩුවෙන් වගේ ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මමත් ගත්තේ ඩොලර් 100ක් විතර එතකොට ඒ කාලේ නම්. ඕක තමයි ඉතින් මේක ගැන කියන්න තියෙන්නේ. එහෙනම් තවත් අපි සපත්තු වීඩියෝ එකකින් හරි ඔරලෝසු වීඩියෝ එකකින් හරි හම්බ වෙනකම් ආයිබෝවන්.